ආසයි වා ජපානයට ආවා ටෝකියෝට ආවා නරිට ගුවන් තොටුපළේ ඉන්නේ දැන් අත්‍තරම රැ වෙලා ඔයා එළියට අවිල්ලා තියන්නේ අද අපි මෙතනින් එහා පැත්තට ස්පෝට් එකකට යනවා ඔයාට මොනවද ජපානට ඇතුල් වෙනකොට ඔයාට කියන්න තියෙන දේවල් මොනවද දැන් මම ජපානට ආවේ ලංකාවේ ඉඳන් ස්කූල් වීසා එක ඇප්ලයි කරා මම හිතන්නේ එකපාරක් දෙපාරක් ඔයාලා රිජෙක්ට් වෙලා අපි මේ තුන්වෙනි පාර තමයි සාර්ථක කරගත්තේ ඒ සාමාන්‍ය තුන්වෙනි පාර සාර්ථක කරගන්න වීසා අඩුයි ඇත්ත කතාව තුන්වෙනි පාරට එහෙම කවුරුත් ඇප්ලයි කරන්නේ නැහැ අපි ඒක අත්තරින් නැතුව අපේ ආයතනයේ වශයෙන් ඔයාලට ඒක ඉෂ්ට කරලා දුන්නා. ඔයා සාර්ථකව දැන් ඒක මුක්ති විඳිනවා. ජපානට ඇවිල්ලා තිනවා. ඔයාට මොකද්ද මේ වෙලාවේ කියන්න තියෙන්නේ? මාත් දෙපාරක් ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරා. ඒක රිජෙක්ට් වුණා. නමුත් ආයතනයෙන් කියපු නිසාම තමයි මම ඇප්ලයි කරේ තුන්වෙනි පාරට. මාත් අතහැරලාම හිටියේ. ඊට පස්සේදී නමුත් ඒක හිතුවේ නැති වෙලාවක සාර්ථක වුණා. ඉතින් ඒ ආයතනයෙන් කරපු කැපකිරීම තමයි ස්කූල් වීසා එක එන ළමයින්ට ඔයා මොනවද උපදෙස් දෙන්නේ මොනවද කරන්න ඕනේ දැන් අලුත් වෙලා තියෙනවා නීති මොනවද කරන්න ඕනේ ඇත්තට මොනවද අපි දැන් ඉස්සර ඔයා අවුරුදු 20 අතාරින්න නැතුව ටිකටම ඉතින් try කරලා බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ අනිවාර්යයෙන් ජපන් භාෂාව හොඳට ඉගෙන ගන්න ජපන් භාෂාව අනිවාර්යයෙන්ම ඉහළම level එකට ඉගෙන ගන්න මාත් දැන් ඕක කරලා තමයි ආවේ මේ entry N2 වගේ කරලා එනවා නම් වැඩි හොඳයි දැන් ඔයා entry වල ඉගෙන ගන්නවා entry ඉගෙනගෙන එකපාරක් ලිව්වා පොඩ්ඩක් ලකුණු මදි වුණා දැන් ඔයාලට බය නැතුව ජපානයේ වැඩක් කරගන්න පුළුවන් ඉන්ද්‍රිය ලෙවල් එක මට්ටමේ ඔයාලට භාෂාව කතා කරන්න පුළුවන් වැඩ ටික කරගන්න පුළුවන් තනියෙන් මේ විදිහට තමයි ඔයා දැන් ජපානට ඇතුළේ යන්නේ අනාගත බලාපොරොත්තු මොකක්ද අනාගත ඔටෝමොබයිල් ශාස්ත්‍රයේ ඉංජිනේර කෙනෙක් වෙලා ජපානයටයි ලංකාවට දෙකම සේවයක් ගන්න තමයි බලාපොරොත්තු සන්තෝෂයි අපි ඔයාලට සුබපතනවා ඒ සාර්ථක වෙන්න ඔයාගේ ප්‍රාර්ථනාවල ඉෂ්ට වෙන්න කියලා ඉන්කා ග්ලෝබල් ආයතන වශයෙන් අද ඔයා පුලිය අරගෙන තිනවා අපි මෙතන මේ අපිට ස්පෝර්ට් රැගෙන යනවා ඔයාගේ අනාගතේ ජය වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පිටා එතනටත් ඒ වැඩ කරපු කන්ටේනර් සුබපතන ඉදිරියට මේ වගේ වැඩ ටික කරගෙන ගිහින් තවත් ළමයින්ට ඒ අවස්ථාව උදා කරගන්න. බොහොම ස්තුතියි.